අද වීඩියෝ එකෙන් අපි බලමු සතියකට රුපියල් 30000කට වඩා earn කරන්න පුළුවන් සුපිරිම app එකක් ගැන. ඉතින් මේක ඔයගොල්ලන්ගේ Android phone එකෙම හෝ PC එකෙන් කරගන්නත් පුළුවන්. මම ඉතින් අද කියලා දෙන්නේ ඔයගොල්ලන්ට මේක කොහොමද ඔයගොල්ලන්ගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් හරියටම කරගන්න කියලා. හරි ඉතින් අපිට ඉස්සෙල්ලාම මේ වැඩේ කරන්න ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන Play Store app එක ඕන වෙනවා. මම දැන් ඉතින් Play Store app එක open කරගන්නවා. මෙතන open කරලා මම මෙන්න මේකේ search bar එකට ඇවිල්ලා මේක search කරගන්නවා. මම විතර paste කරගන්නවා. මම දැන් මේ අයිනෙන් දාන වීඩියෝ එකට අයිනෙන් දාන එක ඔයගොල්ලෝ තන search කරගන්න. මම ඊට පස්සේ මෙන්න මෙතන enter කරගන්නවා. හරි. enter කරගත්ත රසය ඔයගොල්ලන්ට පේන ඇති. මෙන්න මෙතන උඩින්ම captcha entry typing job කියලා එකක් එනවා. දැන් ඉතින් ඒක ඔයගොල්ලෝ download කරගන්න ඕනි. ඉතින් මේ app එක වෙන්නේ MB 35ක් හෝ 33ක් වගේ පොඩි ගානක්. හරි ඉතින් බලමු මේකට දීලා තියෙන මේක 22000ක් තියෙන reviews 4600කට 5 star දීලා තියෙනවා. බලන්න මේක බලන්නත් පුළුවන්. හරි ඉතින් මම දැන් මේක කියන්නේ නැතුව දැන් මම download කරන් ඉන්න හින්දා මේ app එක open කරගන්නවා. හරි ඉතින් මම දැන් මේ විතර app එක open කරගන්නවා. එතකොට ඉතින් මේ වගේ තමයි app එක open වෙන්නේ. දැන් ඉතින් මේකට add එකක් එනවා. ඉතින් කියන්න දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කියන්න අනේ ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා Link compression AliExpress. හරි ඉතින් මම දැන් ad එක skip කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තමයි වෙනම interface එක එනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න එතන English තමයි select කරලා තියෙන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ select කරලා නැත්තම් English කියන එක select කරලා මෙන්න එතන next button එක click කරගන්න. හරි. මම දැන් click කරගෙන ආයෙ මේ විදිහට next button එක click කරගන්නවා. ඔහොමම next button එක click කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න එතන get start කියලා එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න එතනින් get start කියන එක උඩ එකපාරක් click කරගන්න. ඒක click කරාට පස්සේ ඔයාලට පේන ඇති ads loading කියලා එනවා. ඉතින් මේකෙදි ad එනවා මේක නම් ආවේ නෑ. මෙහෙම තමයි ad එක එන්නේ. හරි ඉතින් ඊට පස්සේ ඔන්න විදිහට එනවා. මේ වගේ තමයි දැන් interface එක open වෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේකේ ලොකු app එකක් නෙමෙයි normal app එකක්. ඔයාලට දැන් ඉස්සෙල්ලාම කරන් තියෙන්නේ මෙන්න එතන play කියලා බටන් එකක් තියෙන්නේ. ඒක උඩ එකපාරක් click කරගන්න. හරි. ඒක මම එකපාරක් click කරගත්තා. ඔන්න ඔහොම තමයි එන්නේ. ඔන්න එකක් එනවා. එතනින් ඔයාලට පුළුවන් මෙහෙම play කරන්න. මම ඉතින් දැන් ඉස්සෙල්ලාම ඔයාලන්ට උදාහරණයක් විදිහට එකක් කරලා පෙන්නන්නම්. මෙන්න එතන මේ number captcha කියලා එන්නේ උඩ එකපාරක් click කරලා ඔයගලන්ට දෙනවා number ටිකක්. ඒ ටික type කරන්න. ඒක කරාට පස්සේ ඔයගලන්ට coin 10ක් හම්බ වෙනවා. ඔන්න ඔහම ඔයගලන්ට coin එකතු කරගන්න පුළුවන්. මම දැන් මේ විතර එකක් ඔයගලන්ට කරලා පෙන්නන්න. මම දැන් ඉතින් number captcha කියන එකට එනවා. දැන් ඒකට ඇවිල්ලා ඔයගලන්ට පේන ඇති මෙන්න මෙතනින් number ටිකක් දීලා තියෙනවා. මම දැන් ඉතින් මේ ටික ඒ විදිහටම search කරගන්නවා. ඔන්න විතර 96යි 91යි 23 මොන සර්ච් කරලා verify දෙනවා. ඊට පස්සේ මේ උඩට ආවට පස්සේ ආය අංක ටිකක් එනවා. මෙන්න එතන උඩේ තියෙන total කියන්නේ 10ක්. total ගණන් 10ක් තියෙනවා සර්ච් කරන්න. ඊට පස්සේ එකක් සර්ච් කරලා 9ක් වෙනවා. ඊට පස්සේ තව එකක් සර්ච් කරාට පස්සේ 8ක් වෙනවා. ඔම ඔයගලන්ට බින්තරණකම සර්ච් කරන්න ඕනේ. මම දැන් ඊට පස්සේ දෙවෙනි එක සර්ච් කරනවා. 82යි 56යි 88. ඔයගලන්ට මේ ටික skip කරලා යන්නත් පුළුවන්. 73යි 46යි 77. ඒ වගේම channel එක subscribe කරන්න. දැන් ඔන්න ආයෙ search කරනවා 78යි 13යි 45. ආයෙ verify දුන්නා. දැන් 84යි 56යි 78. ෆෝන් එකේ battery low ඒකයි ඔහොම ඉන්නේ. මම ඒක හදාගන්නකම් හරි හදාගත්තා. දැන් ඉතින් මම ආයේ මේ විදිහට 15යි 77යි 89 මම සර්ච් කළා ආයෙ verify දෙනවා. 46යි 81යි 23
වෙරිෆයි දුන්නා. ඊට පස්සේ 85යි 78යි 91. හරි ඉතින් ඕගොල්ලන්ට මේකේ මෙහෙම දැන් මම මේක වැරදියට ගහන එක ඉලක්කම. ඔන්න ගහලා වෙරිෆයි දුන්නාට පස්සේ කරන්නේ මෙන්න මෙතන ඉන්වෙල් කැප්චර් ප්ලීස් try again කියලා එනවා. ඒවට කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ. ඔයගලන්ට දිගට වැඩේ කරගෙන යන්න විතරයි තියෙන්නේ. දැන් ඔන්න ආයෙම 62යි 34යි 56යි කියලා සර්ච් කරා ආයෙ වෙරිෆයි දුන්නා. ඒක හරි. ඊට පස්සේ දැන් ආයෙ මම 75යි 78යි 91 දුවිලා ආයෙ වෙරිෆයි දෙනවා. හරි දැන් ඔයගලන්ට පේන ඇති මෙන්න congratulations you have earned 10 coins කියලා. ඊට පස්සේ මම මෙතන okay දෙනවා. ඊට පස්සේ මෙන්න ඉතින් ආයෙ ads loading කියලා ආවා. මෙන්න විදිහට කොහොම කරට යනවා. මෙතන ගන්නවා හක් වෙන්න. හරි. දැන් ඔයාලන්ට පේන්න ඇති මෙන්න එතන දැන් coin 10ක් එනවා. ඊට ඔයාලන්ට පුළුවන් ඊළඟ text capture. ඒකට ආවට පස්සේ ඔයාලන්ට රන් තියෙන්නේ අර කලින් එකේ numbers ගහුවනේ. මේක ඔයාලන්ට කරන් තියෙන්නේ අකුරු ගහන්න මෙන්න මේ වගේ. V Y Z 1 2 3 ඔන්නම ගහන්නම තියෙන්නේ. ඊට පස්සේ මෙන්න එතන තියෙනවානේ cylinder capture කියලා. එන්න කර ගිහිල්ලා ඔයාලන්ට කරන් තියෙන්නේ කලින් වගේම තමයි. ඉන්න බලන්න. ඔන්න ඉතින් ඔයාලන්ට ඊට පස්සේ මෙන්න එතන මේ තියෙනවා මේ කෑල්ල මේ මෙන්න එතන ඔන්න ඕක ඔයාලන්ට ගන්න තියෙන්නේ මෙන්න එතන මේ යටින් තියෙන ඊතලෙන් ඇදගෙන යන්න එතන පේන්න තියෙන මම නිකන් ඇදලා දානවා. ඒක ඇදලා දැම්මම පස්සේ අපිට තව එකක් එනවා. ඔන්න ඉතින් එනවා මම charger එක remove කරගන්න ගින්න. හරි. ඔන්න ඉතින් එනවා ඉතින් ඔයාලන්ට පුළුවන් මෙතන පේන ගන්න තියාගෙන ඔන්න ඕක ඔයාට තියෙන වෙන්නේ පටි වගේ එක. ඒක ඔයාලට ඇදගෙන ගිහලා නොතනින් ගානට තියාගන්න පුළුවන්. ඔන්නම තියාගෙන මේක වැඩේ කරගෙන යන්න පුළුවන්. අර කෙත් ඉතින් පේන්න තියෙන එහෙම නිකන් ඇදලා දානවා. ඕකේ පේන හින්දාම එක කරනවා ගානට. ඔන්න ඉතින් ගාන්නම තියන්න ඕනේ. ඒක කරාට ඔයාලන්ට පේන තියෙක හරියනවා. දැන් ඉතින් ඔන්න ඕකත් අපි ඔතන තියනවා ඔයාලන්ට පේන්නේ. ඔන්න ගානට ඇදගෙන ගිහලා එතෙන් තියන්න ඕනේ. ඔහොම ඉතින් කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි ඉතින්. දැන් ඉතින් මම ඒකනොත් අහක් වෙනවා. ඊට පස්සේ මෙන්න එතන puzzle capture කියලා එකක් තියෙන්නේ. ඒකෙත් ඕගලන්ට කරන් තියෙන්නේ puzzle එකකට set කරන්න. මේක අපි රූපයක් දෙනවා. ඒක අපිට හදන්න තමයි තියෙන්නේ. හරි ඉතින් ඒකට දුන්නාට පස්සේ ඔයාලන්ට පේනවා කියනවා normal image capture. ඊට පස්සේ එනවා medium image capture කියලා. ඒකෙන් ඉතින් ඊට පස්සේ මෙතන යටින් එනවා hard image capture කියලා. මම ඉතින් මෙතන normal image capture කියන එක දෙනවා. ඉතින් ඔන්න ඔගේ ඊළඟට ෆොටෝ එකක් කරනවා මගේ එකේ ලෝඩ් වෙන්න ඕනි. ඒක තමයි ඉන්නේ ඊළඟ එක ගන්න තියෙන්නේ match capture කියන්නේ ඒකේ ගණන් හදන්න ඕනි. මේ copyright capture කියන්නේ ඒගොල්ලන්ට copyright එක ලියා දෙන්න ඕනි. ඕක තමයි ඉතින් කරන්න තියෙන්නේ. හරි ඉතින්. ඊට ඉතින් ඔයගොල්ලෝ කොහොම මේ coin එකතු කරන්න. මෙන්න එතන ඊළඟට ඔයගොල්ලන් මේකේ coin කොච්චර එකතු කරන්න ඕනද කියලා බලන්න. payout කියලා එකක් තියෙන්නේ. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. මම ඉතින් ඒක උඩත් එකපාරක් ක්ලික් කරගන්නවා. හරි. ඊට ඔයගලන්ට පේන ඇති ඔයගලන්ට මෙන්න එතන යටට ආවට පස්සේ පේන ඇති මෙතන coin 3000කට ඔයගලන්ට ඩොලර් 100ක් ගෙවනවා. ඒ වගේම coin 6000කට ඩොලර් 200ක් ගෙවනවා. ඊළඟට coin 15000කට ඩොලර් 500යි. coin 30000කට ඩොලර් 1000යි. coin 75000කට ඩොලර් 2500යි. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේකට coin 3000ක් ඉක්මනට එකතු කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි දැන් බලමු මේක withdraw එක ගන්න කොහොමද කියලා. ඊට පස්සේ ඉතින් ඔයගලන්ට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙතන select payment method කියලා තියෙන එක උඩ ඔයා ඉන්නේ තියෙන ඊතලයේ උඩ එකපාරක් click කරගන්න. click කරලා ඔයගලන්ට ඕනි කරන bank transfer එක select කරන්න. PayPal එක දීලා මෙන්න මෙතන enter PayPal email. ඔන්න ඔක උඩ ඔයගලන්ට පුළුවන් click කරගන්න. ඒ වගේ ඉතින් ඔයාලට පුළුවන් ඉන්නකො ඔයාලට ඉතින් ඊට පස්සේ ඔයාලන්ට පුළුවන් මෙන්න එතන confirm withdraw දීලා ඔයාලන්ට පුළුවන් withdraw එක ඔයාලගේ බැංකුවටම ලබා ගන්න. ඒ වගේම මෙන්න එතන view full history කියලා එකක් තියෙන්නේ. ඒගොල්ලන්ට කලින් ගත්ත withdrawal බලන්න පුළුවන්. හරි ඉතින්. ඊට පස්සේ ඔයාලන්ට තව ඉතින් තියෙන එක option එක මෙන්න එතනින් එක දවසකට coin 100යි ඔන්නෝම ගෙවනවා.
ඒක මට නෑ මම ඒක බලමු නිකන් ඒක මට නැද්ද කොහෙද මේකම ඔයගලන්ට කියලා දෙන්න කලින් කරලා I just found a new free AI tool that's going to change e-commerce forever. It's called Axio, and it's හරි ඉතින් ඇඩ් එක ගන්නා ඔයගලන්ට පේන ඇති මෙන්න එතනින් පේන ඇති පළවෙනි දවසේ මට කොයින් 100ක් දුවලා හම්බුණා. ඔයගලන්ට එන්න එතනිනුත් කොයින්ස් පේ කරගන්න පුළුවන්. ෆ්‍රී හම්බෙන්නේ. මට දැන් ඊළඟ දවසේ පුළුවන් කොයින් 200 ගන්න. ඊට 300. මම ඔයගලන්ට පුළුවන් කොයින් 1500 ටික අරගෙන ඉක්මනට ඔයගලන්ගේ ඩොලර් 100 ඉක්මනට ගන්න. ඒ වගේ මෙන්න ෂෙයා කියලා ගත්තී මෙන්න මෙතන මේ මෙන්න මේ කුඩ එකපාරක් ක්ලික් කරලා ඔයගලන්ට පුළුවන් මේ ලින්ක් එක යාළුවන්ට ෂෙයා කරලා මේකට ලින්ක් එකක් ඔයගලන්ට පුළුවන් ඒකෙනුත් කොයින් හොයා ගන්න. මේ මෙතනින් පෙන්නනවා ඔයගලන්ට තව කොච්චර ඕනද කියලා. ඔයගලන්ට ලැන්ග්වේජ් චේන්ජ් කරගන්න ඕන නම් මෙන්න එතන ලැන්ග්වේජ් කියන එක සිලෙක්ට් කරලා මාර්ක් කරගන්න පුළුවන්. මගේ මේකේ ඇඩ් එක වගේ එනවා මෙන්න එතන Chrome එකට යනවා. අනේ ඒක ගියේ ඔන්න විතර ඔයගලන්ට පුළුවන් චේන්ජ් කරගන්න. හරි ඉතින් මං හිතනවා අද ඔයගලන්ට කියලා දුන්න වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් මම මේකේ ඇප් එකේ link එක description එක සහ comment section එකේ pin කරලා තියෙනවා. නැති මං අද වීඩියෝ එක ඉවර කරනවා. ඔයගලන්ට සුබ දවසක්. මම නෙතුවා බ්‍රෝ YouTube channel එකෙන්